ඊයේ දිනෙත් මම ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරා. අක්මීවන බූස්සේ ඝාතනය, කල් දෙන මීගහ කිවුලේ ඝාතනය, අඟුණුකොළ පැලැස්සේ ඝාතනය, වැලිවේරිය වෙඩි තැබීම, ඒ වගේම මූතුරු බල ප්‍රදේශයේ ජීවිත හිමිවීම, ඒ වගේම ඔබතුමා දන්නවා ඇති මේ මොහොත වෙනකොට ඊයේ දිනේ අම්බලන්ගොඩත් ඝාතනයක් සිද්ධ වෙලා තිබෙනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් බල ප්‍රදේශෙත් ඝාතන දෙකක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අද ඇත්ත වශයෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය අපේ රටේ ජනතාවටත් බලපානවා. ඒ වගේම ඍජුව සහ වක්‍රව අපේ සංචාරක ශේෂ්ත්‍රයටත් බලපානවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රටේ ක්‍රියාත්මක වෙන මේ ම්ලේච්ඡ මිනීමරු සංස්කෘතිය නැති කර දමන්නට කඩිනම් වැඩපිළිවෙලක් ඔබ රජයේ නීතිය හා සාමය ශේෂ්ත්‍රය තුළින් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊයේ දවසෙත් මේ ප්‍රශ්නය මතු කරා. අදත් මතු කරන්න සිද්ධ වෙනවා. තවම පොලිස්පතිව හොයාගන්නට බෑ. තවම අර උසාවියේ මිනිමෙරුම සංවිධානය කරයි කියන ඒ කාන්තාව සොයාගන්නට බෑ. දැන් මේ දිනපතාම මේ සිදුවෙන මේ ම්ලේච්ඡත්වය, මේ මිනිමරු සංස්කෘතිය, මේකට නැවතීමක් නැද්ද? මේකට විසඳුමක් නැද්ද? මේ තත්ත්වය තුළ අපේ රටේ ජනතාව දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානයක් යොමු කරලා මේ පිළිබඳව යම්කිසි පැහැදිලි විසඳුමක් ලබා දෙන්නට, ඒ වගේම මේ විසඳුම මොකක්ද කියන එක රටට ඉදිරිපත් කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.